අපි buy now button එක අනිවාර්යෙන් අපේ e-commerce website එකේ තියන්න ඕනද? නැත්නම් add to cart button එක විතරද ඕනේ? අපි ටක් ගාලා බලමු. මුලින්ම මම පොඩ්ඩක් මේක explain කරන්නම්. buy now and add to cart button එක කියන්නේ අර අපි product page එකේ මොන හරි buy කරන්න ගියාම එතන add to cart කියලා button එකක් තියෙනවා. ඒතකොට buy now කියලා button එකක් තියෙනවා. ඉතින් අපිට ඕන නම් අපේ website එකේ අර buy now button එක අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳයිද නැද්ද කියලා තමයි අපි මේකෙන් කතා කරන්නේ. මෙහෙම ගොඩක් experts ලා කියන විදිහට අපි buy now button එක use කරන්න හොඳ නැහැ. මොකද buy now button එක දෙද්දි buyer කෙනෙක් ආපු ගම ඒ product එකට එයා interested නම් එයා buy now එබුව ගම කෙලින්ම යන්නේ checkout page එකට. එතකොට එයා ආයේ back ගිහින් අපේ අනිත් products check කරන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒත් buy now button එක නැතුව add to cart button එක විතරක් තියෙද්දි කවුරු හරි buyer කෙනෙක් ඇවිල්ලා එයාට interested product එක add to cart දුන්නාම ඒක cart එකට යන්නේ එයාව ආයේ checkout page එකට directly ගෙනියන්නේ නැහැ. එතකොට එයාට ආයේ අපේ අනිත් products උත් check කරගන්න වෙලාව තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා check කරලා ඉවරනාට පස්සේ simply එයා cart එකට ගිහිල්ලා checkout page එකට යන්න පුළුවන්. මම මේක ගැන in depth මගේ Shopify video series එකේ කතා කරලා තියෙනවා. ඒ video series එකේ පොඩ්ඩක් checkout එක ගැන කියන video එක බලන්න. මම ඒක මේක explain කරනවා. ඉතින් ඔයාලට ඒ video series එක ඕන නම් මට message එකක් දාන්න. ඒ වගේම ඔයාගේ already established business එකක් තියෙනවා නම් ඔයා ඒක organic marketing and e-commerce එක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් මට message එකක් දාන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලගේ opinion එක මොකද්ද මේක ගැන? buy now button එක අත්‍යවශ්‍යද? comment එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.